සුබ දවසක් කාලා හැමෝටම ඉතින් අදත් ඔයගොල්ලෝ හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද ඔයගලන්ට අරන් ආවේ ඔයගොල්ලෝ මේ දකින විදිය හරිම ලේසි. නමුත් බොහොම රසට කන්න පුළුවන් විදියට හදාගත්ත සුප් එකක්. මේක අනියන් බේස් එහෙම නැත්නම් ලූණු වලින් හදාගත්ත සුප් එකක්. ඉතින් මේකට අපි හරි නම කියනවා නම් white onion zubis soup කියලා අපි කියනවා French name එකක් තියෙන. ඉතින් ඒක ගැන වද වෙන්න එපා. හැබැයි මේක අපි හැමෝම අහලා තියෙන French onion soup එක නෙමේ. French style එකට නමුත් වෙනස් විදිහට ලුණු වලින් හදාගන්න සුප් එකක්. ඉතින් මේක දැන් මුලින් හදාගන්න අපේ ගෙදර ඉන්නේ අයගේ ප්‍රමාණය අනුව මම මේ විදිහට සුදු පාට ලුණු ගෙඩි 4ක් මේ විදිහට පොත් වැරලා අරන් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක අපි සුදු පාටට හදන්නේ white onionම තමයි මේකට ගන්න. ඉතින් ඔයගොල්ලන්ටත් ඒකින්ද මේ සුප් එක රතු පාට ලුණු වලින් හදන්න බැරි කමක් නැහැ. නමුත් හදන්න සම්ප්‍රදායික විදිහ සුදු පාට ලුණු වලින්. ඉතින් මේ විදිහට අපි මුලින්ම ලුණු ටික හීනියට ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් දැන් මේ සුප් එක හදාගන්න ඉඩ තියෙන භාජනයක් අරගෙන ඒකට මම මේ එකතු කරන්නේ බටර්. ඉතින් මෙතන බටර් ග්‍රෑම් 120ක් 100ක් අතර වගේ ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට බටර් නැතිම නම් ගණන් වැඩි වගේ කියලා හිතනවා නම් මාජරින් හරි ඔලිව් ඔයිල් වගේ දෙයක් ගන්න පුළුවන්. නමුත් බටර් වලින් තමයි හදන්න පුළුවන් නම් මේකේ හොඳ රස අපිට ගන්න පුළුවන්. ඉතින් මේ බටර් ටික දිය වෙන්නත් කලින් බාගෙට දිය වෙද්දි මම මේ විදිහට ලුණු ටික එකතු කරනවා. ඒ මොකද බටර් ටික ගින්දරට ගොඩක් කරලා තියෙද්දි මේ බටර් ටික දුඹුරු පාට වෙනවා. ඉතින් ඒ විදිහට බ්‍රවුන් බටර් වුණාට පස්සේ නෙමෙයි අපි ලුණු ටික එකතු කරන්නේ. බටර් ටික දිය වේගන වගේ එද්දි මොකද මේ ලුණු ටික අපිට රන්වන් පාට නොවි සුදු පාටටම තියාගන්න අවශ්‍ය නිසා. එහෙම කිව්වේ අපි බටර් ටිකත් දුඹුරු පාට කරගෙන ලුණු ටිකත් නිකන් අර සාමාන්‍යයෙන් තෙල් දානවා. එහෙම නැත්නම් බ්‍රවුන් අනියන් විදිහට අපි මේක කැරමලයිස් වෙන විදිහට එහෙම නැත්නම් අපි අර කියන්නේ තෙල් දාද්දි වගේ දුඹුරු පාට කරලා ගන්න නැහැ. එමුණොත් මුළු සුප් එකේම ඒ සුදු පාට වර්ණය අපිට නැති වෙලා යනවා වගේම මේ ලුණු වලින් එන රසත් සම්පූර්ණයෙන් වෙනස් වෙලා තමයි එන්නේ. ඒක නිසා බොහොම මදගින්නේ අපි මේක හැමිහිට හදා ගන්න ඕනේ. එහෙම කියලා වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද ලුණු ඉක්මනට තැම්බෙන හින්දා. හැබැයි ලිපේ ගින්දර වැඩි කරගෙන පොඩ්ඩක්වත් මේක දුඹුරු පාට කරගන්න එපා. ඉතින් දැන් මේ විදිහට ටික වෙලාවක් යද්දි ලුණු ටික තැම්බිලා මේ වගේ වතුර නිදහස් වෙන්න පටන් ගන්නවනේ. ඒ වගේම තමයි අපි දන්නා ලුණු කියන්නේ ස්ටාර්ච්. එහෙම නැත්නම් පිටි ගතිය පොඩ්ඩක්වත් නැති විදිහේ ඒලෝලුවක්. ඉතින් මේ සුප් එක ඝනකම් කරගන්න අපි මේකට මොනවා හරි දෙයක් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ සූබීස් සුප් එකට වැඩිය ගොඩක් වෙලාවට ජනප්‍රිය අපි සූබීස් කියලා හදන සෝස් එක. ඉතින් මේ සෝස් එක මේ විදිහට අපි උකු කරගන්නේ ලුණු වලට මෙන්න මේ විදිහට හොදගත්ත පිරිසිදු හාල් ටිකක් එකතු කරලා. මෙතනදිත් ඉතින් මම ඒ වැඩේම තමයි කරන්නේ. මේ විදිහට හොදගත්ත හාල් කෝප්ප කාලක් විතර එකතු කරගන්න. ගොඩාක් වැඩි කරගන්නත් එපා. මේකෙන් හොඳ ඝනකමක් මේ ප්‍රමාණයේ සුප් එකකට ගන්න පුළුවන්. ඉතින් සම්බා වගේ හාල් වලට වැඩිය කැකුළු හාල් වගේ දෙයක් නම් වඩාත් සුදුසුයි. දැන් මේ හාල් ටික එකතු කරාට පස්සේ වතුර එකතු කරගන්න කලින් අර ලුණු වලින්ම උණපු තෙත ගතියක් වතුර ගතියක් තියෙනවානේ. ඉතින් මේ හාල් ටික මම පොඩ්ඩක් විනාඩියක් දෙකක් ඒ වතුර උරා ගන්න විදිහට මේ විදිහට පොඩ්ඩක් කලවම් කරන ගමන් ඒ ලුණුත් එක්ක තැම්බෙන්න දෙනවා. ඔන්න ඊට පස්සේ තමයි මම මේකට මේ විදිහට ඇති තරමට වතුර එකතු කරගන්න. ඒ කියන්නේ ලුණු වැහෙන තරමට වගේම දැන් මේ හාල් තැම්බෙන්නත් ටිකක් වැඩිපුර වතුර ඕනනේ. ඒකටත් ඇති වෙන තරමට වතුර එකතු කරලා අපි මුලින්ම මේක තැම්බෙන්න දෙන්න ඕනේ. ඒ අතරතුරේ දැන් මම මේකට රසයේ හැටියට ලුණුත් එකතු කරගන්නවා. ඒ විදිහට ඉතින් දැන් මේ ලුණුත් හොඳට බෙරි වෙලා අපි දාපු හාල් ටිකත් හොඳට තැම්බෙනකම් මෙන්න මේ වගේ මේ සුප් එක මද ගින්නේ තම්බ ගත්තට පස්සේ දැන් මේක අපි කිරි රසට හදන ක්‍රීමි සුප් එකක් හින්දා මේ වෙලාවේදී අපිට පුළුවන් මේකට මෙන්න මේ වගේ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්න. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් වලට අමතරව මම මෙතනදී thick cream එහෙම නැත්නම් heavy cream ටිකකුත් එකතු කරගන්නවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ ෆ්‍රෙෂ් මිල්ක් විතරක් එකතු කරත් හොඳ රසක් මේකට ගන්න පුළුවන්. තියෙන අය ක්‍රීම් පොඩ්ඩක් මේ විදිහට එකතු කරගත්තට කමක් නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි හොටෙල් එක නම් මේක ඊට පස්සේ මේ එකතු කරගත්ත කිරි ක්‍රීම් හොඳට රත් වුණාට පස්සේ සුප් එක ඔෆ් කරලා ස්ටික් බ්ලෙන්ඩර් එකකින් බ්ලෙන්ඩ් කරලා හැමම රස්නේ පිටින් පිළිගන්නන්න පුළුවන්. නමුත් අපි ගෙවල් වල හුඟක් වෙලාවට සුප් එක බ්ලෙන්ඩ් කරගන්න වෙන්නේ බ්ලෙන්ඩර් එක. ඉතින් ඒකින්ද මේ ක්‍රීම් ටිකයි කිරි ටිකයි එකතු කරාට පස්සේ මේක ඔහොමම
නිවෙන්න දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ මිශ්‍රණයක්නේ සුප් බේස් එකක්නේ අපිට හම්බ වෙන්නේ. ඒක අපි හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් එහෙම කරන්නේ රස්නි පිටින් කවදාවත් අපි සුප් එකක් බ්ලෙන්ඩ් කරන්න එපා. පියන අරපු ගමන් හැමතැනම විසි වෙනවා. මං හැමදාම සුප් හදද්දි කියනවා. ඒකින්ද පොඩ්ඩක් නිවුනට පස්සේ සුප් එක බ්ලෙන්ඩ් කරගෙන ආපහු අර පොට් එකටම මේ වගේ එකතු කරගෙන ඊට පස්සේ රත් කරන්න ගන්න. මොකද අපි අර එකතු කරපු කිරි ටිකයි ක්‍රීම් ටිකයි අමු ගතියට තියෙන්න නැතුව හොඳ රස්නෙට එතකොට ඒක එක උකු වෙලා ඒ කිරි ටිකත් මේකට එකතු වෙනවා. ඊට පස්සේ ඉතින් ඔයගලන්ට මෙන්න මේ වගේ උකුවට ඝනකමට හොඳ රසවත් සුප් එකක් හම්බ වෙයි. පැණි රස නොදැම්ම කියලා නෑ. අපි අර මද ගින්නේ දුඹුරු පාට වෙන්න නොදී ලුණු ටික හොඳට මුලින්ම උයාගත්ත නිසා මාරම පැණි රසක් මේ සුප් එකට හම්බ වෙනවා. ලුණු වල ස්වභාවයෙන්ම තියෙන පැණි රස. ඉතින් අපි ලුණු විතරයි එකතු කරේ. මොකද මේ සුප් එකේ පාට අපිට ඒ විදිහටම තියාගන්න ඕන නිසා අපි ගම්මිරිස් එකතු කරේ නැහැ. වයිට් පෙපර් තියෙන කෙනෙකුට මුලින්ම එකතු කරගන්න පුළුවන්. තියෙනවා නම් එහෙම නැති අයට මේ විදිහට සුප් එක පිළිගන්නුවට පස්සේ ගම්මිරිස් ටිකක් සුප් එක පානය කරන වෙලාවට ප්ලේට් එකට එකතු කරගන්න පුළුවන්. මම මේ ලස්සන කරගන්න ඔලිව් ඔයිල් ටිකක් මේකට එකතු කරගන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ දේවල් කරන්න අත්‍යවශ්‍ය නැහැ. නමුත් කෙනෙකුට පිළිගන්නනවා නම් මේ වගේ ලස්සන කරලා සයිඩ් එකෙන් හැමදාමත් වගේ ක්‍රූටොන්ස් ටිකක් එහෙම නැත්නම් ටෝස්ට් කරගත්ත පාන් කෑල්ලක් ගාලි බ්‍රෙඩ් එකක් වගේ එකතු කරගෙන මේ සුප් එක සම්පූර්ණ කෑම වේලක් විදිහටම වුණත් රාත්‍රී ආහාරයක් විදිහට වගේ එකතු කරගන්නත් පුළුවන්. ලුණු ටිකක් වැඩිපුර යන නිසා වගේම හාල් ටික තැම්බෙන්න යන වෙලාවත් වැඩි නිසා වර්තමානයේ ගොඩක් වෙලාවට මේ සුබීස් සෝස් එක වගේම සුප් එකත් හදන එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා සූපවේදීන් අතර වුණත්. මොකද අපි කවුරුත් දන්න බැෂමල් සෝස් එක එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්න භාෂාවෙන් කියන වයිට් සෝස් එක හදාගන්න එක පාන් පිටි දාලා මීට වැඩිය හරිම ලේසියිනේ. ඉතින් කවුරුත් ඒ ක්‍රම වලට තමයි කැමති. නමුත් ලුණු වලට කැමති කෙනෙක් නම් ඔයගොල්ලෝ මේ සුප් එක අනිවාර්යයෙන්ම හදලා බලන්න. මෙන්න මේ වගේ පාන් කෑල්ලක් ඒකේ පොඟෝගෙන කද්දි පුදුමාකාර රසක්. එහෙනම් අදත් එකතු වුණාට බොහොම ස්තුතියි. තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් කරන් ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.